කියනවා වීඩියෝ එක පෝස්ට් කරලා ඉවරලා මේ ගණන් ටික හදන්න. හරි හදලා ඉවරලා වීඩියෝ එක බලන්න. එතකොට මම හදන්න වෙලා දැන් දීලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මම සාකච්ඡා කරගෙන යනවා. හරි. එතකොට මේක වෙන්නේ දැන් බලන්න අපි හතරවෙනි ගානේ ඉඳලා හදාගෙන යනවා. ප්‍රශ්න අංක 4. 15 ක්‍රමාරෝපිතයේ යෙදීම 13 ක්‍රමාරෝපිතය. මේක ලියන්න පුළුවන් 15 ක්‍රමාරෝපිතයේ කියන 13 ක්‍රමාරෝපිතයේ වැඩි කිරීම 17ට වැඩි කිරීම 15 යෙදීම 13 ක්‍රමාරෝපිතය. මේකට මේක කැපෙනවා. මේක උත්තර එනවා 17ට වැඩි කිරීම 15 ක්‍රමාරෝපිතය කියලා. හරි? හරි. එතකොට මේ 14 අරන් 15. හරි? එතකොට උත්තරේ කියලා 210යි. හරි. ඊට පස්සේ ඊළඟ හැම තිස්සෙම කරන්නේ වැඩි එක ලියනවා අඩු එක වතාවක් ඉතුරු ටික කියලා. ඒක තමයි තියෙන්නේ. මෙතන එකේ ප්‍රමාණය විදීම එන්නන මේ ප්‍රමාණය. අගන් මේ දෙන්නයි වැඩි එක යනවා නේද? යට එක යනවා වැඩි එක යනවා. එහෙනම් ඉතින් එන්නන එකේ ප්‍රමාණය විදීම එන්නන මේ ප්‍රමාණය කියලා බලන්න. එන්නන එකේ ප්‍රමාණය වතාව එන්නන දෙක වතාව එන්නන තුන. මේක මොකද මේ පදේ කැපෙනවා. දැන් මේක ආයේ මොඩිය වගේ ආයෙ පාර ප්‍රචාරණය කරන්නේ නැහැ. දැන් සුළු කරලා තමයි මේ තියෙන්නේ. හරි. මේක වඩා ඉදිරි කරන්න බෑ. මේ තමයි සුළු කරපු එක. ආයෙ ප්‍රචාරණය කරන්න එපා. 4 හරි 5. ඊළඟට 5. 6 වෙනි එක එන්ට්‍රින දෙකේ ක්‍රමාවලිය දෙකේ එන්ට්‍රින එකේ ක්‍රමාවලිය. දැන් මේ දෙන්නගෙන් ලොකු එක්කෙනාව කියලා බලන්න. දැන් ලොකු එක්කෙනාව හොයාගන්න බෑනේ ඉලක්කමක් දාගන්න ඕනේ. 10 වගේ 10න් අඩු කරත් දෙකක් 8යි 9 8 10යි අඩු කරොත් එකක් කියනවා. එහෙනම් මේ දෙන්නේ ලොකු එක්කෙනා කොහොමද කියන්නේ? යට එක්කෙනා තමයි ලොකු එක්කෙනා. හරි. යට එක්කෙනා තමයි ලියා ගන්න ඕනේ. ඒ වැඩි එක්කෙනා. මෙයානේ ලොකු. එයාව ලියා ගන්න පුළුවන් කොහොමද? වෙන දෙකේ ක්‍රමාරෝපිතය වතාව හරි. මේකට මේක කැපෙනවා. ඒ කියන්නේ කවුද? ඊළඟට මේක එක්ටින ආර්ගේ ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ඍණ m යටට යන්න යන තව අඩු වෙලා තියෙනවා. අඩු වෙලා නම් ඉතින් උඩ එක්කෙනා ලියන්න පුළුවන්. n ඍණ r ඍණයේ ක්‍රමාරෝපිතය ගුණ කරන්න ඕනේ. n ඍණ r ගේ බෙදන්න ඕනේ. n ඍණ r ඍණයේ ක්‍රමාරෝපිතය. යට එක්කෙනාට උඩ එක්කෙනා ගැපුවා මෙතන එනවා. ඊළඟට 8 වෙනි ගාන. එකියට තුනේ ක්‍රමාරෝපිතය. දැන් එකියට 4 ක්‍රමාරෝපිතය. මෙතන පොදු හරය කවුද? මෙතන පොදු හරය 4 ක්‍රමාරෝපිතය. මෙහෙමයි ගණන් හදන්නේ. හරි. ධනය ගෙනෙන් කොහොමද කියනවා? මේ ක්‍රමාරෝපිතය 4 ගුණවලට 4 එන්න උඩයි ඉන්නේ දෙක මොකද 4න් ගුණ කරනවා. ඒක උත්තරේ කියේ. අහ විදීම 4 ක්‍රමාරෝපිතය. හරි. එයාට පහේ ක්‍රමාරෝපිතය ධන එකියට 7 ක්‍රමාරෝපිතය. දැන් මේ දෙන්නගේ ලොකු එක්කෙනා කවුද? වැඩි එක්කෙනානේ පොදු හරය ගන්න 7 ක්‍රමාරෝපිතය. මෙතන ධන එක මෙතන මොකද? පයවරක් හදා දෙකයි එක 43 බෙදීම 7 ක්‍රමාරෝපිතය. හරි. ඊළඟට 10 වෙනි එක. එහෙනම් 10 වෙනි එක. එකියට එන්දන එකේ ක්‍රමාරෝපිතය ධන එකියට එන්න ක්‍රමාරෝපිතය. මේ දෙන්නගේ ලොකු එක්කෙනා කවුද? එන්දන එක තමයි ලොකු. එහෙනම් එන්දනගේ ක්‍රමාරෝපිතය යට එකත් එන්දනකින් ගුණ වෙනවා උඩත් එන්දනකින්. ඒක මොකද? එන්දන එකයි එකයි කියන්නේ එන්දන දෙක දෙදීම. එන්දන එක දැන් ඔතන දෙකේ ගණන් කීයක් හදලා ඉවරයි? 10ක් හදලා ඉවරයි. හරි. තමන් ගඩොලට තියෙන ඒවා බලලා කම්ප්ලීට් කරමු. හරි. විනාඩියක් දෙන්නම් ඒ ටික අදාළ ඒවා තමන්ගේ බලලා කම්ප්ලීට් කරමු. මේක පෝස්ට් කරලා ඉවරලා බලලා ඉවරලා ඒක හදාගන්න. හරි. අවසාන ගාන 10යි 11යි. මේක තියෙන්නේ එකයට n ඍණ r ඍණ 1 මෙතන තියෙන්නේ n ඍණ r ධන එන n ඍණ r ධන 1 ඍණ එකයට n ඍණ r ඍණ 1 ප්‍රමාණය. මේ ඉස්සෙල්ලා පදිරි කියලා දෙන්නේ මේ තියෙන්නේ කොහමද තමයි? මේ තමයි n ඍණ r. එයාට වඩා එකක් වැඩි නම් n ඍණ r ධන 1. එයාට වඩා එකක් අඩුයි නම් n ඍණ r ඍණ 1. ඔහොම තියෙන්නේ. වැඩි මේක කරන පොදු වලට දැන් මෙතනින් ගියත් දෙක දෙකකින් දෙන්නේ එක වෙන්නේ මේකට මොකද මේ දෙන්නම් මේ අටින් ගොඩ වුණොත් තමයි මේක හැදෙන්නේ.
මේ මෙතන එන්ඩිනාර්ගෙන එන්ඩිනාර් ධන එකනේ ගුණ කරන්නේ බෑඩ් එකෙන්. එතකොට ඒක ගුණ කරන්න ඕනේ. එන්ඩිනාර්ගෙන එන්ඩිනාර් උතන ඕක සුළු කරන්න. ඕක සුළු කරපුවම ඔය ඔතනින් අසුළු කරන්න ඕනේ. ඔය පළවෙනි ගණන් 11 ආදිලි කරයි. එතනින් පස්සේ NCR අංකණය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. හරි.